diva malu. Malu malu tava diva malu. Malu malu tava diva. Hey. Simon Naya. Oh. මේ පාළු ඩිංගිත්තක් ගන්න කියලා ආවේ. පාළු ඩිංගිත්තක් ගන්න බලාපන් ඔබට ගැලපෙන මාළුවක් තිබෙනවද කියලා. අනේ හී මාළු නැද්ද? ඔබ කියනවා හී මාළුවක් ගැන. යකෝ ඕකක් ගත්තේ බොහොම අමාරුයි. මෙන්න මේ මාළු ඩිංග විතරයි තියෙන්නේ ඔබට කැමති නම් ගනි. අනේ මේ මට මේ මාළු ටිකක් ගන්න ආවේ අපේ ගෑණිට දොළදුක හැදිලා බං. ඔබේ ගෑණිට දොළදුක හැදිලා? ඔව් අපේ ගෑණි කියනවා සයිමන්ගෙන්ම මාළු චුට්ටක් ගේන්නලු. ඒ කියන්නේ මන් දන්නේ ඔබෙන්ම මාළු චුට්ටක් අරන් එන්න කියලා තමයි ගෑණි කියන්නේ. මොකද මේ සූටි මාළු කණ්ඩායසයිලු නැත්නම් සූටි මාළු ටිකක් දීපන්කෝ. ඉතින් බලාපන්කෝ මේකට එපිලා. ඉතින් ඒ මෙන්න බලාපන්. මේක ඉන්නේ ලොකු මාළුනේ කොයි සූටි මාළු නැද්ද? ඉතින් කොහොමද ඔබට හී මාළු දෙන්නේ? මේ අක්කෝ චූටි මාළු ටිකක් ගේන්න ඉපේ අපි වගේ චූටි මිනිස්සු කන්නේ පොඩි මාළුනේ. ඉතින් ගෑණිට මේක අරන් ගිහලා කන්න දීපන් මං හෙට දවසේ ඕනනම් හී මාළු ටිකක් ගෙනත් දෙන්නම්. ඒකිට කියාපන් සයිමන්ගේ වචන වරදින්නේ නැහැ කියලා. ආයේ සයිමන් කිව්වොත් අපේ ගන්නේ බෙල්ල වෙලා හරි ගන්න. ඒකනේ මට මේක බොහොම විශ්වාසයක් තිබෙනවා මං ගැන. මට වැඩි උඹට ආදරේ බං. එහෙනම් කමන්න කපලා දීපන්කෝ. මං ගිහින් දුන්නා මම දුන්නා කියාපන්කෝ. උඹ දුන්නා කිව්වම දොළදුක ඇරෙයි අපේ ගෑණිගේ. එහෙනම් ඕක අරගෙන ගිහිල්ලා කන්න දීපන්. හෙට උදෑසනක් එමු හරින්කෝ. එහෙනම් ඕ සයිමන් මං ගියා. යනවා. මේ වැටක් යකෝ. මේ මොට්ට. අම්බේ දින ගෑණිගේ වාතනාව. දරුවගේ වාතනාවට කොයි ගා ගන්න අම්බෝ. මේ ඔහොම නැවතියම්කෝ. මොකක් ඇයි මේ ලොකු ප්‍රශ්නයක් නේ. මොකද්ද පස්සේ? යකෝ මෙතෙන්ට මාළු ගන්න ආවේ ඔබ විතරයි. ඒක මම විතරයි තමයි ඉතින් මේ මොකක්ද ඔබ ඉනේ ගහගත්තේ? අනේ මොනවයි ඉනේ ගහගත්තේ මේ පාරමැද සම දැක්කනේ. අනේ මම ඉනේ ගහගත්තේ සරම් පොත. ඔබ මොකද්ද මුද්දක් නේද ඉනේ ගහගත්තේ? අනේ මුද්දක් ගන්නාවේ මේ බලාපන්. මොකගේ ඇඟිල්ලේ තිබුණු මුද්ද? ඒක ඔබේ ඇඟිල්ලේ තිබුණු මුද්ද? යකෝ අර මාළු කෑල්ල කපද්දී ඒක පීයන කියලා සඩාස් ගාලා ගැලවිලා ගිහින්. අම්මා තේරි ඔබ එතකොට දාගෙන ඉච්චේ ගන්ටාර මුද්දක්ද? යාළුවා දීපන්. අනේ මේ මගේ මොකුත් ආගන්න එපා මං ආවේ මාළු ගන්න මං යනවා මං ගත්තේ මුද්දක් නෑ. දැන් ඔබ කියන්නේ මගේ මුද්ද ඔබ ගාව නෑ. මං ගත්තේ නෑ ආයිපුවා මුද්ද ගන්න යා මං ආවේ. යකෝ මං කියන එක අහපන්. විශ්වාසෙන් තු මාළු කෑල්ල දුන්නා. යකෝ මේකට මෙච්චර උපකාරයක් කරලා බැරිවීමකින් මේ අතේ තියෙන මුද්ද වැටුණා. අනේ මේක වාචා කරන්න. මෙහාට දීපියා. දැන් ඔබ මෙහාට දීපියා. මෙහාට බලන්න. තෝ දෙන්නවත් නැද්ද කියාපිය. බල. යකෝ මං ගාව මුද්දක් නෑ. මොන මුද්දක් ගැන කියනවද මන්ද? කවුද? දීපියා මගේ මුද්ද. තෝ කනවා. දීපියා තෝ පෙටි ගන්නවා. දීපියා මගේ මුද්ද. දීපියා අයි පිට හොතයි. කවත්තරේ කාවා. යකෝ මම මුද්දක් ගත්තේ නෑ. බලාපිය මං ගාව මුද්දක් තියෙනවා නම්. අඩේ මේ මහා පාරවල් දිග තොපි දෙන්න මේ විදිහට කා ගන්න. තොපි මොක්කුද? මම මේ මහ පාරේ මාළු විකුණමින් හැමදාම කතා කරනවා. තෝ මාළු විකුණන එක. මම මාළු විකුණන. හරි මන් දන්නවා මම මාළු ගන්න ආවේ. අනේ අම්මේ ඇත්තද? එන ඔයාටලා ඉඳපන්. දැන් තෝ මාළු කාර්යය. ඔව් මම මාළු කාර්යය. හරි මම දන්නවා. ඒ කාව හී මාළු ගන්න. ඉතින් තෝ හී මාළු දුන්නා? හී මාළු තිබුණේ. හරි හී මාළු තිබුණේ. ඔව්. ඔම ඉඳපන්. මට ඕනේ උනේ හී මාළු. අම්මට ඒක කියනවා හී මාළු නැහැලු. මේ වැඩි දඟලන්න. මට හී මාළු ඕනේ. මට හී මාළු ඕනේ. හී මාළු යකෝතට මම කිව්වනේ හී මාළු නැහැ කියලා. කවුරුත් ඕකට ඕක මරන්න ඕනේ. ඕක පෙටි ගන්න. ඕක පිටිය. මම යනවා මට ලොකු මාළු ඕනේ නැහැ. මහ මාළු ඕනේ නැහැ. මම යනවා. නෑ මම යනවා. මට බරක් කොයි මම යනවා. දැන් තෝ ආයේ පොඩි මාළු ගන්න. මම හී මාළු ගන්න ආවේ. තොට දුන්නද හී මාළු? ඔව්. හී මාළු නෑ මම යනවා. මට මෙතන ඉන්න පුළු ඕන කමක් නෑ. තෝ හී මාළු ඉල්ලන්න ආවට පස්සේ දුන්නද හී මාළු? හී මාළු තිබුණේ නෑ මහ මාළු කැල්ලක් තිබිලා දුන්නා. බොල
හීමාළු කරේකට හීමාළු දෙන්න තුල. ඉතින් මම මාළු තිබුණ නැති හින්දානේ. එයි තෝ නැති කෙරුවේ. ඒක වලදි කරගත්තේ හින්දා මාළු තිබුණේ නැහැ. ඒක මට කමක් නැහැ මාළු ගැන නෙමෙයි මම කියන්නේ. මගේ අතේ තිබුණු උත්තරේ. තෝගේ අතේ තිබුණු තෝගේ අතේ තිබුණු මේ ඇඟිල්ලට දාලා තිබුණු මුත්ත හරක ගත්තනේ. මම මාළු කෑල්ල කපද්දී හේකගේ තිබුණු තෙවල වලට මගේ අත මොලොක් වෙලා මුත්ත සටහන් ගහලා ගැලවිලා ගියා. තෝගේ මාළු කෑල්ල කපන්න මේකගේ ඉල්ලීම මත මාළු කෑල්ල උතලා දීලා තියෙන්නේ මම අර මුත්තත් එක්කලානේ. මේක දීපිය මගේ මුත්ත මම යුග දිවියටපත් වෙලා මගේ අතේ දාපු මුත්ත දීපිය. අනේ මම මුත්තක් ගත්තේ නෑ. මේක මට විසඳන්න බෑ. ගණිලා දෙන්නකම කලබල රාජමාලිගාවට යන්න. ඔබතුමාට කියන්න මගේ ජීවිතේටවත් මම මුත් දැකලා නෑ. තා පොඩි එකා මේක මුත්තක් දැකලා නෑ. නෑ ඔක තමයි ගත්තේ මගේ මුත්ත දීපිය. අටේ තෝගේ මුත්ත ජනකම් සාද්ද නැතුව හිටපිය. මං ගාව එකක් නෑ. තෝගා නැති බව මන් දන්නවා. මට යන්න යොන්දර දෙන්න මගේ ගෑණි මාළු කන්න බලාගෙන ඉන්නවා දැන් මගේ මාළු කයි. තෝගේ ගානිට මං දී මුත්තක් දෙන්න. තෝගේ ගානිට මං මුත්තක් දෙන්න. යමයි කටි. කොහාටද දැන් යන්නේ? රාජමාලිගාව.